කැම්බිය මැගසින් එකට සමගාමීව අපේ රටේ දක්ෂ ආදරණීය ප්‍රවීණ කලා ශිල්පීන් ශිල්පිනියන් ඇගීම ලක් කිරීම සිද්ධ කරනවා. ඉතින් ඒ විදිහට ඇගීමට ලක් කරපු අපේ තවත් ආදරණීය කලා ශිල්පිනියක් ඉන්නවා. ඇයට කලා ශිල්පිනියක් කිව්වට මේ වැරදි නැහැ ඒක. ඒකට හේතුව තමයි අය රංගන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි පිටපත් රචනය වෙන්න පුළුවන්. ඊට පස්සේ හඬනළු වෙන්න පුළුවන්. මේ හැම පැත්තකින්ම ඇගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරනවා. ධනුෂ්කක් අයබෝන්. අයබෝන් සජිත්. ඉතින් අපිට කියන්නකො මොකද හිතෙන්නේ අද දවස පිළිබඳව? මෙතන වෝඩ් එකක් තියෙනවා. එතකොට මේ වගේ සම්මානයක් ලැබීම පිළිබඳව අද දවසේ මොකද හිතෙන්නේ? මේ දේවල් ගැන අපි කතා කරමු. ඇත්තටම සතුටුයි. කෙනෙකුට මෙහෙම අගය කිරීමක් හම්බ වෙනවා කියලා කියන්නේ සජිත් ඒක වටිනවා, ජීවිතේට වටිනවා, තමන්ගේ වෘත්තියට වටිනවා, ඉදිරි ගමනට වටිනවා. මමත් තාමත් මේ ශ්‍රේෂ්ඨ යථපත ගාමින් හොයමින් මට පුළුවන් අයුරින් මගේ දායකත්වය දෙන ගමන් මේ යන ලස්සන ගමනක් කියලා මම ඒකට ආසයි කියන්න. ඉතින් ඒ යන අතරේ මෙහෙම දේවල් ඇත්තටම මට ලොකු හයියක් විදිහට දැනෙනවා. මේකට ඇත්තටම ස්තුති කරන්න ඕනේ ශාන්ට. එයා යුතුයකමක් වගකීමක් විදිහට අරගෙන මේක කරන එක ගැන ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අනිත් එක මම දැක්ක හරි දෙයක් තමයි එයා හරිම මේ පිළිවෙලට සංවිධානාත්මකව මේක කරන්න ලොකු වෙහෙසක් මහන්සියක් ගන්නවා. පොඩි කාලයක් ඇතුළතදී මේක එයා මේ සංවිධානය කරගත්තේ කියන එකත් කිව්වා. ඉතින් ඇත්තටම එයාට සුබ පතන්න ඕනේ. විශේෂයෙන්ම තවත් එකක් දෙයක් තමයි මේ අත්දැකීම එයාගේ ශ්‍රේෂ්ඨය තුළ එයා ගත්ත අත්දැකීම් ටික ආදරණීය දරුවන්ට බෙදා දෙන එක ගැනත් ඇත්තටම තියෙන හිතේ හරීම සතුටක්. හොඳයි ඒත් එකම තමයි අපි දකින විවිධ නිර්මාණ ඔස්සේ සහ විවිධ චරිත ඔස්සේ අක්කා මේ රංගන ශාස්ත්‍රයේ අතික්‍රමණය කළා තියෙනවා. මම හිතන්නේ එහෙම කිව්වොත් නිවැරදි. ඉතින් ඒ ප්‍රේක්ෂක ආදරය කොයි විදිහටද ලැබෙන්නේ සහ මේ විදිහට විවිධ චරිත ඔස්සේ මේ රංගනයෙන් ප්‍රේක්ෂකයාව වැළඳ ගන්න පුළුවන්කම ලැබීම පිළිබඳව මොන වගේ අදහසක්ද කියන්න තියෙනවා? ඇත්තටම ලොකු සතුටක් තියෙනවා මේ වෙනකොට. කියන්නේ මමත් තාම උත්සාහ ගනිමින් ඉන්නේ යම් දේවල් හොයමින්. මම හරි ආසයි අභියෝග වලට මොන දෙන්න සජිත්. මං හරි කැමති තව දේවල් හොයන්න. මං කැමති අලුත් දේවල් මට එකතු කරගන්න. මං මගේ ශාස්ත්‍රය වෙනුවෙන් මං තාම මාව හදා ගනිමින් ඉන්නේ. මාව මොහත් කරගනිමින් ඉන්නේ මම තාමත්. මම ඒ කියන්නේ මේක විෂයක් විදිහට හදාරලා නැහැ කවදාවත් රංගනය කියලා කියන එක. ඒක මං හිතන්නේ මගේ උප්පත්ති හැකියාවක් තියෙන්නේ නැති. ඊටත් වැඩිය මම සමාජයෙන් උකහාගත්ත යම් දේවල් තමයි මේ. මම තාමත් කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා හරි ආදරෙන්, හරි ආසාවෙන්, හරි විපරමෙන්. ඒව තමයි මං හිතන්නේ මගෙන් චරිත ඔස්සේ යම් විදිහට එකතු වෙන්නේ. ඉතින් ඒ දේවල් බාහිර අරගෙන ලොකු රසික සමූහයක් ආදරණීය ප්‍රේක්ෂක හිතවත්තු මට මේ වෙනකොට හොඳ ප්‍රතිචාර වගේම නිවේචනක් තියෙනවා. ඒ හැමදේම හරිම සතුටින් බාර ගන්නවා මගේ ඉදිරි ගමනට ඒව දෙකම. හොඳයි ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක මේ අදහස් බෙදා හදාගන්න සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම තමයි අක්කගේ ඉදිරි මේ රංගන ශාස්ත්‍රයේ වැඩ කටයුතු සියල්ලක්ම රංගන ශාස්ත්‍රය විතරක් නෙමෙයි ඒ හැම ශාස්ත්‍රයකම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මල්ලි. ඔයගලන්ටත් සුබ අනාගතයක්.